දැන් අපි කතා කරමු බබාට අවශ්‍ය වෙන බඩු මොනවද කියන එක ගැන. මුලින්ම ඉතින් දන්නවනේ අපිට අවශ්‍ය වෙන නැපිස්. නැපිස් මම අරන් තියෙන්නේ 22 පළල නැපිස්. මොකද 18 පළල ඒවා ගන්න එපා කියලා කියනවා. මොකද බබා ලොකු වෙනකොට ඒවා පාවිච්චි කරන්න බෑනේ. ඒක නිසා 22 පීස් අරන් තියෙනවා. සෙට්ස් එකක තියෙනවා 6ක් පීසස්. මම අරන් තියෙනවා 3ක් දැනට. මම මේව ටික අරගත්ත හොස්පිටල් එකට අරන් යන්න. ගෙදර පාවිච්චියට මම සාරි වලින් මහල දුන්නතරම අපේ අම්මා මහල දුන්නේ. එන්න මෙහෙම ගෙදරට පාවිච්චි සඳහා වියදම් කරන්න එපා බොරුවට. මේ ආච්චිලාගේ වොයිල් සාරි ඇති. වොයිල් සාරි වලින් ඉස්සරත් එහෙම නෑදුවේ. මේකත් 22 පළල තමයි. ඒ වගේ නැපිස් 35ක් 40ක් විතර තියෙනවා මේ මහගත් ඒවා. ඊට අමතරව හොස්පිටල් එකට අරන් යන්න 22 පළල ඒවා 18ක් වගේ. ඔව් පීසස් 18ක් වගේ ගත්තා. මේ පැක් එකක් 890ක් වෙනවා. සිංගල් එක තමයි ගත්තේ. ඩබල් එක නෙමෙයි අරන් තියෙන සිංගල් එක. එහෙම තමයි නැපිස් ටික මම හරි ගස්ස ගත්තේ. වියදම් කරන්න අවශ්‍ය නෑ ලොකුවට. කියන්නේ ඒ වගේ දේවල් වලට හොස්පිටල් එකට අරන් යන්න තිබුණා විතරක් ඇති. අර ටික ගෙදර සාරි හරි මොන වගේන් හරි සාරි වලින් තමයි වොයිල් සාරි වලින් හරි ගස්ස ගන්න පුළුවන්. ඒක කපලා තන්න කෙනෙක් කියලා මහ ගන්න පුළුවන්. ඊට පස්සේ බේබි ගවුන් ඇත්තටම මේ මම දැනගෙන හිටියේ ඒකේ සයිසස් තියෙනවා. මම එකකින් ගත්ත එක 490ක් උනේ. ඒකේ සයිස් එක පොඩ්ඩක් පොඩි. ඊට තව දැනගෙන ගත්තා ඒක ටිකක් ලොකු සයිස් එක. චුට්ටක් බලලා ගන්න. ඒක නිසා සයිස් එක මේ ටිකක් ලොකු වෙනකන් අඳන්න පුළුවන් වෙන ගානට ගත්තා නම් හොඳයි. මොකද බබයි කියන්නේ ලොකු වෙන නිසා. මේක පොඩි සයිස් එක. ඒක ඇත්තටම ගොඩක් පොඩි. මේ තියෙන පොඩි සයිස් එක. මේක ටිකක් ලොකුයි. මම මේකෙන් අරන් තියෙනවා 6 ඒවා 695න් එක පැක් එකකුයි 490න් එක පැක් එකකුයි. ඒ කියන්නේ 6 ඒවා 12ක් තියෙනවා. දැනට අරන් තියෙන එච්චරයි. මදි වුණොත් පස්සේ ගන්නවා දැනට. ඒ ටික තමයි අරන් තියෙන්නේ. ගන්නකොට සයිස් එක චුට්ටක් බලලා ගන්න. ඉක්මනට බබා ලොකු වෙන නිසා මේ අපරාධ වෙයි. මටත් පොඩ්ඩක් මේ මම දැනන් හිටියේ නැහැ මේ සයිසස් තියෙනවා කියලා. සයිසස් කියන්නේ මේ සමහරක් විට ප්‍රයිස් එකත් එක්ක වෙනස් වෙන්න ඇත්තේ. ඒක නිසා. ඊට අමතරව පැනල් අරන් තියෙනවා 4ක් හරි 5ක් හරි. මේ සුදු පාට වයිට් එකක්. ඒවත් ඔයාලට පුළුවන් මේ මහලා ගන්න. මහලා ගන්න ගත්තොත් මේක 375යි උනේ 36 පළල. අපි කඩෙන් ගන්නවා නම් මම කඩෙන් ගත්තෙකුත් ඇති. කඩෙන් වෙනම channel එකක් ගත්තා. ඒකේම 645ක්. ඒ කියන්නේ දෙකක් ගන්න සල්ලි යනවා එකක් මේවා කරන්න. මේක මහලා තියෙන්නේ මේ අරක මහ ගන්න තියෙන්නේ. මහ ගන්න කවුරු හරි ඉන්නවනම් අරගෙන මහ ගන්න අපරාධ. එකම මැටීරියල් එක මේ 375යි අරක උනේ. 695 කියන්නේ දෙකක් ගන්න ගාන වගේ. මේක මහලා තියෙන මෙතනින් අරක ඉතින් අපිට මහ ගන්න පුළුවන්. මේ වගේ 4ක් අරන් තියෙනවා. පැනල්
ඊට පස්සේ අපිට බේබි සූට් මම අරන් තියෙන වූල් එක. මේකෙන් මම දැනට 2යි අරන් තියෙන්නේ. තව අවශ්‍ය වුණොත් පැනල් මැටීරියල් එකෙන් පැනල්ද මම මැටීරියල් එක දන්නේ නැහැ. මේ වූල් එකයි අනිත් නෝමල් අනිත් එකෙන් එකක් ගන්න ඕනේ. ඒක අරන් නැහැ තාම. මේක වුණා 495ක් එකක්. 445ක් උනේ. ඒකේ අර කිට් එක ඔක්කොම එනවා. උඩ ජැකට් එකයි කලිසමයි තොප්පියයි සොක්ස් දෙකයි. ඒකෙන් මම දෙකක් අරන් තියෙනවා. රෝස් පාට එකකුයි සුදු පාට එකකුයි. ඊට අමතරව බේබි ටවල් එක. ඒකත් වෙලා තියෙන 695ක් බේබි ටවල් එක. ඒකෙනත් එකයි අරන් තියෙන ගන්න ඕන මම අර මූලිකවම මේ එක එක සමහර ඒවා අරන් තියෙනවා. තව අවශ්‍ය වෙනවා. නමුත් අර මදිසි ඕන වෙයි කියලා බඩ් එක ලෑස්ටි කරගන්න ඕන නිසා ඒ ටික අරන් තියෙන්නේ. මේක බේබි ටවල් එක. බ්ලැන්කට් එකක් අරන් තියෙනවා. ඒක 495යි. 495ක් තමයි මේ බ්ලැන්කට් එක. මම කොට් ෂීට් දෙකක් ගත්තා. මේක අර නාවද්දි එහෙම ඕන වෙයි කියලා කිව්ව නිසා මේක ගත්තේ. ඒක අර 495යි උනේ ඒක. සමහරවිට මේක හොස්පිටල් එකට අරන් යන්න ගත්ත එක. ඊට අමතරව තව කොට් ෂීට් එකක් ගත්තා. මේ ඒක උනා 1995ක්. මේක හරි පොඩක් කම්ෆර්ටබල්. අර තව කොට් ෂීට් එකක් තියෙනවා රබර් එක. රබර් එකට ඉතින් මේක මට හිතෙනවා හරි කම්ෆර්ටබල්. ඒ නිසා මේක ගත්තා. මේක අර බබාට පහසු නිසා තමයි ඒක ගත්තේ.